ස්ටෝරි එක. සරල ප්‍රාර්ථනා කරනවා. වාක්‍යවත් වූ මාසය එමත් නැත්නම් වක් මාසය මුළු ලෝකයක් ඉදිරියේ අපේ ශ්‍රී ලංකා ද්වීපයේ අභිමානවත් ප්‍රෞಢ උරුමය පිළිබඳව වැඩියෙන්ම කතා බහට ලක් කෙරෙන දිනවකවාන. ඉතින් මේ දිනවකවාන තුළ සිදු කරන කාරණා අතරේ වැඩියෙන්ම වටිනාකමින් යුතු කාරණාවක් තමයි දැන් අප සූදානම්. විශේෂයෙන්ම ලෝක කිසිම රටකට නොමැති අපේ රටට පමණක් අනන්‍ය වුණු බොහොම ගෞරවනීය ලක්ෂණ වලින් එබි කටයුතු මේ දිනවකවාන තුළ සිදු වෙනවා. ඒ සිදුවන කටයුතු වලට අපි එකතු වන්නේ සුබ නැක මුල් කරගන්න. මේ නැක චාරිත්‍ර ඉටු කිරීම තුළ මුළු රට එකම මොහොතකේ සියලු කටයුතු වලට ඒක රාශී වීම කියන ලක්ෂණය තුළ සිදුවන ඒ මහා විශ්ව ශක්තිය අපට උරුමවන බව අපි සියලු දෙනා විශ්වාස කරනවා. ඉතින් ඒ ආකාරයෙන් පරණ අවුරුද්දට ස්නානය කිරීම, නව සඳ බැලීම, අලුත් අවුරුදු උදාව, නොනකතේ චාරිත්‍ර ඉටු කිරීම, ගනුදෙනු විශේෂයෙන්ම අපි ලිඳත් එක්ක ගනුදෙනු කරලා අපිට අවුරුද්ද පුරාවටම අපිට ජල සම්පත සපයන ඒ ලිඳට අපි ගෞරව කරලා ඒ සියලු දෙක චාරිත්‍ර ඉටු කරලා ඒ අනුතරව වටිනාකමකින් යුතු විසතේ කෑමේ චාරිත්‍රයට අපි එකතුනවා. විසතේ කෑමේ චාරිත්‍රය තුළ අපි සිදු කරන මේ මහා වටිනා කටයුත්ත ගැන කතා කරද්දී විශේෂයෙන්ම අපිට වසර පාසා සිදු කරන චාරිත්‍රය තුළ අපේ ශරීරයේ සියලු ස්නායු උද්දීපනය කරන ඉස්ස සිත වඩාත්වා සියලු රෝග නිවාරණය කරන්නට පිටුහලක් වන බව අප විශ්වාස කරනවා. එම නිසා අප මෙවර සූදානම් සිල්වා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය දික්වැල ප්‍රාදේශීය කාර්යාලය දික්වැල ආයුර්වේද සංරක්ෂණ සභාව දික්වැල දීර්ඝකාලීන අපරාධ එකතු ඒකාබද්ධ වෙමින් විසතේ ගෑමේ මහෝත්සවය මේ ආකාරයෙන් දික්වැල දීර්ඝකාලීන රජමහාවිහාරස්ථ භූමියේ සිට සිදු කරනවා. ඒ වෙනුවෙන් සපෙමින් සියලු දෙනාම ගෞරවයෙන් පිළිගත් අතරේ විශේෂයෙන්ම අපි ගෞරවපූර්වක සිහිපත් කිරීමක් සිදු කරන්නට අවශ්‍යයි. දික්වැල දීර්ඝකාලීන රජමහාවිහාරස්ථානයේ අතුරු සම්පූර්ණ විහාරාධිපති අමරපුර සත්කර්මවංශ මහානිකායේ මාතර පළාතේ උපප්‍රධාන අධිකරණ සංඝනායක ශ්‍රී සංඝතිලක තුල්පන්ක ඥානවංශ වංශාවලේ සමස්තංකා සාමවිසුරු විද්‍යාතිලක මහපිරිවෙන් අධ්‍යක්ෂ ජනමාධ්‍යවේදී සිල්පැලේ රත්නවංශ අපේ පින්වත් නායක ස්වාමීන් වහන්සේ එවැගේම විද්‍යාතිලක මහපිරිවෙනි පරිවේනාධිපති ශාස්ත්‍රපති පාවිද රූපවාහිනී ගුවන්විදුලි චිත්‍ර දාර්ශනික අමරපුරසේ දීපානන්ද අපේ පින්වත් නායක ස්වාමීන් වහන්සේ එවැගේම ආයුර්වේද සංරක්ෂණ සභාවේ අනුශාසකතුමේ වැඩ කටයුතු කරන අපගේ පින්වත් වේපතවල පදුවසිරි පින්වත් ස්වාමීන් වහන්සේ ගෞරවයෙන් තුමේ වහිනාගේ කටයුතු සිදු කරන මණ්ඩපයේද වැඩමකළොමින් අපි පුරුදුවනේ ආශිර්වාදය පුද කරගැනීමේ ගෞරවනීය කටයුත්තට ආරම්භය සපයන්න සූදානම් වෙනවා. විසතේ ගෑමේ කටයුත්ත තුළ මේ දේශීය වෛද්‍ය ක්‍රමයේ තුළ සැකසුණු බොහොම ගෞරවයෙන් කතා බහ කළ යුතු කරුණු කාරණා ගොඩක් තිබෙනවා. මම හිතනවා නැකත් වේලාව කෙමෙන් ගන්න නිසා අපි සූදානම් වෙනවා මේ මොහොතේ ඒ ගෞරවනීය කටයුතු සමාරම්භය සටහන් කරන්න මේ ආකාරයට අපි ඒ ගෞරවනීය කටයුතු සමාරම්භය වෙනුවෙන්
පැමිණි සියලුම සම්භාවනීය මුත්තන් සියලු දෙනාටම අපි ඉදිරිපත් අසම් කරන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. සභාවේ දික්වැල ප්‍රාදේශීය ලේකම්තුමිය පරිපාලන ග්‍රාම නිලධාරීතුමන් එවැගේ දිස්ත්‍රික් දේශීය වෛද්‍ය සම්බන්ධීකරණ නිලධාරීතුමන් දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී එවැගේම ආයුධ සංරක්ෂණ සභාවේ වෛද්‍යතුමන්ලා ඒ සියලු දෙනාටම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ඔබ වෙනුවෙන් සූදානම් කර තිබෙන ඒ අසුන්වල සම්බන්ධ හැටියට දැන් අප සූදානම් මේ සුබ මොහොතේ පිටු කරන්නට යන වටිනා චාරිත්‍රය මෙලෙසින් ආරම්භ කරනවා. ඒ වෙනුවෙන් අපි මුලින්ම සූදානම් චිරාගත සම්ප්‍රදාය කරමින් පහත් ප්‍රදීප ආලෝකමත් කරමින් මේ වටිනා කමේ විතුරට ආරාධනා දෙන්නේ. ඒ වෙනුවෙන් ගෞරවයෙන් නමස්කාර පූර්වක පාද වන්දනීය ආරාධනා කරසිටවා. දික්වැල දීපවලකාරාම රජමහාවිහාරස්ථානයේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ සීල්පැල්ලේ රතන වංශ ස්වාමීන් වහන්සේ එවැගේම විද්‍යාර්ථී මහා පිරිවෙනේ පරිවේනාධිපති අග්‍රකුල දීපානන්ද ස්වාමීන් වහන්සේ එවැගේම ආයුධ සංරක්ෂණ සභාවේ අනුශාසක වේකනවල පදුසිරි ස්වාමීන් වහන්සේ බොහොම ගෞරවයෙන් අපි ආරාධනා කර සිටිනවා. පහන් ආලෝකයේ සමගින් වහන්සේලා පළමු ආශිර්වාදයේ පුද කරලට වැඩම කරන්නට මහත් දීපය අසලට එවැගේම ගෞරවයෙන් ආරාධනා කරන මාතෘ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා තල්පාවිල මහත්මිය එවැගේම දික්කල ප්‍රාදේශීය ලේකම්තුමිය මත්කොටි එම් රත්නායක මහත්මිය පරිපාලන ග්‍රාම නිලධාරීතුමන් පීජේ නාවරුලගේ මහත්මයා දිස්ත්‍රික් දේශීය වෛද්‍ය සම්බන්ධීකරණ නිලධාරී ඩොක්ටර් මහත්මයා දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී කුමාර ලියනපත මහත්මයා ආයුධ සංරක්ෂණ සභාවේ සියලු දෙනාම නියෝජනය කරමින් වෛද්‍යතුමෙක්ව වෛද්‍යතුමිය සම්බන්ධ වන්න ආරාධනා කරනවා. පහන් ආලෝකවත් කිරීමේ අවස්ථාවට එවැගේම ග්‍රාම නිලධාරී එන් ලක්ෂානිද සිල්වා මහත්මිය සංස්කෘතික නිලධාරී විවාලි කාංචනා මහත්මිය සිද්ධාලේප සමාගමේ සභාපතිතුමන් නියෝජනය කරමින් සම්බන්ධ වන්නට අපි ආරාධනා කරන මේ සම්බන්ධ වූ ගෞරවනීය නියෝජිතයෙක්ට වගේම මේ කටයුතු පිළිවෙලට සම්බන්ධ වන්නට පැමිණි ගම්වාසී ප්‍රදේශවාසීන් සියලු දෙනා නියෝජනය කරමින් කෙනෙකුට අපි ආරාධනා කරනවා පහත් ආලෝකවත් කිරීමේ අවස්ථාවට අප සමගින් සම්බන්ධ වන්නට.
වේලාව කෙවෙන් ළඟා වෙනවා. අපි සූදානම් වෙනවා මොහොතින් චාරිත්‍රය කරන්න. ඊට ප්‍රථමයෙන් තුන්රුවනේ ආශිර්වාදය මේ උතුම් කටයුත්තට උදා කර ගන්නයි අප සූදානම් වෙන්නේ. ඒ වෙනුවෙන් වැඩම කළ අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට අමරපුර සත්‍යමෝක්ෂ මාලිකාවේ මාතර පළාතේ උපපදානාධිපති සංඝනායක දිග්වැල් දීඝවාලකාරාම විහාරස්ථානයේ ඇතුළු සප්තමහා විහාරාධිපති එවැගේම ශ්‍රී සංඝ තිලක ඥානවංශ චූලපදුම වංශජ විද්‍යාපතික මහපිරිවෙනේ අධ්‍යක්ෂ සමස්ත ලංකා සාමයේතුළු ජනමාධ්‍යවේදී නමකයන් කවසලයි සීනිපැල්ලේ රතනවාන් ශාමිදාන පින්වත් නායක ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වකව පාදාභිවාදනීයව ආරාධනා සිදු කරනවා. තුන්රුවනේ ආශිර්වාද පුද කරමින් නැගත් චාරිත්‍රයේ පිළිපද ප්‍රථමයෙන් අපට ආශිර්වාදය සිදු කරනවා. අවසරයි. සදහවතුනි සංඝරත්නයේ පිළිතුරු සේනාම උදනුවන් හැටියට මානසික සඳහා නමස්කාරය කියන්න. නමෝ තස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන තම්පාදේත ඉක්වල දීඝවාලකාරාම රජමහා විහාරය ඇතුළු විහාරගණයේ විහාරාධිපති අතිපූජනීය සීනිපැල්ලේ රතනවංශාධිපති පින්වත් නායක ස්වාමීන් වහන්සේ ඒ වගේම අපේ පදවි මේ අවස්ථාවේ මානව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දිස්ත්‍රික් ලේකම්තුමිය පාංචන කාල්පවන්තුමිය ඒ වගේම අපේ දිග්ගල ප්‍රාලේකම්තුමිය මගුණ පියවත්නායක මහත්මිය ඇතුළු මේ අවස්ථාවට සහභාගී වන ආයුර්වේද වෛද්‍යවරු ඒ වගේම ග්‍රාම නිලධාරීතුමිය ඇතුළු සියලුම සැදැහැති පින්වතුනි පින්වතියනි මේ ස්ථානයේ මාතර දිස්ත්‍රික්කයේ
මේ හිසතෙල් ගෑමේ උත්සවය මේ ස්ථානයේ කේන්ද්‍ර කරගෙන සංවිධානය කරලා තිබෙනවා. ඒක රටට මහත් ආදර්ශයක්. විශේෂයෙන් ජාතිය නිරෝගී ජාතියක් බවට පරිවර්තනය කරන්න මෙවැනි වැඩසටහන් කරන්න ඕනේ. ආයුර්වේදය කියලා කියන්නේ ආයුෂ පිළිබඳ විද්‍යාවයි. ආයුෂෝ වේද ආයුර්වේද. එනිසා අපේ ජාතිය ලෝකේ නිරෝගීම ඉඳපු ජාතියක්. අද බොහෝ අසනීප නිසා පීඩාවට පත් වෙලා තිබෙනවා. එතකොට මේ ජාතිය නිරෝගී ජාතියක් බවට බුදුදහම අදහන බෞද්ධ ආගමේ පරම නිෂ්ඨාව හැටියට සැලකෙන නිර්වාණ ධර්මයේ කෙරෙහි මෙහෙවන වැඩපිළිවෙලේ එක්තරා එක කොටසක් තමයි මේ හිසතෙල් ගෑම උත්සවය. ඉතින් තව විනාඩි 2ක වගේ කාලයක් ඉතුරුලා තියෙන නිසා අපි පොදුවේ හැම දිනාටම ආශිර්වාද කරනවා මේ ලැබූ නව වසර නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ සපිරි සුබම සුබ නව වසරක් වේවා හැම දිනාටම. තමගේ ශරීර සෞඛ්‍ය ආරක්ෂා කරගන්න පුළුවන් විදිහේ ශික්ෂණයක්, ආහාර පිළිබඳ ශික්ෂණයක්, අවතුම් පැවතුම් පිළිබඳ ශික්ෂණයක් සියලු දෙනා තුළ නිර්මාණය වෙලා මේ වර්ෂයේ පසුගිය වර්ෂයට වඩා නිදුක්ව නිරෝගීව කටයුතු කරන පිරිසක් බවට පරිවර්තනය වේවා කියලා මම මේ වෙලාවේ පොදුවේ ප්‍රාර්ථනා කරනවා. අපි මේ වැඩසටහනේ ඉදිරි කටයුතු මෙහෙවගෙන යන්න නිවේදකතුමන්ට මයික්‍රොෆෝනය බාර දෙනවා. අපි සෙත් පිළිත් දේශනාවන් සිදු කරන අතරතුරේ නායක ස්වාමීන් වහන්සේ සහභාගී වෙලා මේ හිසතෙල් ගෑමේ වැඩ කටයුතු වෙලාවට ආරම්භ කරනවා. ස්වාමීන් වහන්සේලා වන අපි දිගටම පිරිත් සජ්ජායනා කරලා ඔබට ආශිර්වාද කරනවා. හැම දිනාටම මේ උතුම් සත්‍ෘප්තියේ බලේ ඔබගේ වැඩ කටයුතු සියල්ල සමෘද්ධිමත් වන උතුම් සුබ නවවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පෙරවන් සරණයි ඔබ වහන්සේලා විදුක් නිරෝගී සුවය ලැබෙන සියලු සාධුනාදයක් පවත්වමු. අපි දැන් නැගත් වේලාව එළඹ තිබෙන නිසා සූදානම් කරගන්නවා. පහන් දැන් මේ සූදානම් කරගන්නවා අපි හිසතෙල් ගෑමේ චාරිත්‍රය සුබෝධි ඉටු කරන්නට ගෞරවනීය අපි පළමු ආරාධනාව සිදු කරනවා. දේශීය වෛද්‍ය තුමාලා ප්‍රතිපදින සිටිනවා. ඉතින් ඒ අතරේ දේශීය වෛද්‍ය තුමෙකුට අපි ආරාධනා කර සිටිනවා පළමු අවස්ථාව ඉටු කරන්න. ඒ වගේම ගෞරවනීය අපි හිසතෙල් ගෑමේ විශේෂ අවස්ථාවකට මේ මොහොතේ ආරාධනා කර සිටිනවා. මාතෘ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අපේ දිස්ත්‍රික් ලේකම්තුමිය ආචාර්ය කල්පවන මහත්මියට එවැනි විද්‍යා ප්‍රාදේශීය ලේකම්තුමිය මధుරපී මහත්මියට ගෞරවනීය ආරාධනා කර සිටිනවා. ඒ අවස්ථාවට සම්බන්ධ වන අපි ආයුර්වේද සංරක්ෂණ සභාවේ අපි දේශීය වෛද්‍යවරුන්ට මේ මොහොතේ සපයන සිටින වෛද්‍යවරුන්ට අපි ගෞරවනීය ආරාධනා කර සිටිනවා. ඒ කටයුතු කරන්නේ ඒ දීපාවට පැමිණි දැන් සුබෝදේ ලැබුණා.
සත්පුරිසං යෝ අරිය සත්‍යානි අරියච්ච පස්සති සංඝේ රතනං පනිතං හේතේ ये अरिय सत्यानि पारयन्ति गम्भीर वर्णेन सुदेशितानि किञ्चापि ते सुसप्तवाक्यान्ते भवन् अट्टमं इदं संगे रत्नं कमितं एतेन सत्येन सुवर्ति होतु सहस्रदर्शन सम्प्रदाये Sakaya Vinti Kinti Pancha Silampatapi Adapti Kinti Datalokaye Visangye Ratanam Panitam Yedena Satyena Sivati Odu Nindya Visokama Karoti Kapakam Kayena Vacha Aham Doso Tatsa Panichadaya Hanang gigi tiyan na emang kamera enggak Serai pille pau me serai
සිද්ධාලේප සමාගමේ මේ අවස්ථාවට ඖෂධීය පානයක් මේ වටිනා අවස්ථාවට සම්බන්ධ වූ සියලු දෙනා වෙනුවෙන් සූදානම් කරලා තිබෙනවා. ඒ නිසා ඒ සඳහා පිළිවිද ඔබට හැකියාව තිබෙනවා. නැවත ඉල්ලා සිටින්නේ මේ ඉස්සෙල්ලා කියන්නේ අවස්ථාවට මේ ස්ථාන සම්බන්ධ වෙන සියලු දෙනාම විතර එක උදේ නැතුව කොට තේදීකට ආවන කටයුත්ත හරි පිළිවෙලකට කරගෙන යන්න පුළුවන් වටිනා කටයුත්තක් තමයි සිදු කරන්නේ. ඒක ඔබේ උල්ලන ඉල්ලීමක් විශේෂයෙන්ම මේ කටයුත්ත වෙනුවෙන් ඉස්සෙල්ලා කියන්නේ අවස්ථාව වෙනුවෙන් සිදු කරන ඒ සියලුම කටයුතු සංවිධානය වන්නේ සිදු කරන සියලුම කටයුතු සිදු කරන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දික්වැල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දික්වැල් ආයුධ සංරක්ෂණ සභාව, දික්වැල් දීඝවාල්කාරම මහ විහාරස්ථානය ඒකාබද්ධ වෙමින් තමයි මේ සියලු කටයුතු සංවිධානය කරන්නේ. ඒ නිසා මේ කටයුතු වෙනුවෙන් තමන්ගේ දායකත්වයෙන් ලබා දෙන සියලු දෙනාටම අපි අදපිරි ගෞරවය මේ මොහොතේ සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම ඉස්සත කොහොමවත් පයම කොළොන්පත් තබලා මේ වටිනා කටයුතු සිදු කරලා මේ වටිනා කටයුත්තට උප අවස්ථාව උදා කළ දෙන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය මධ්‍යස්ථ දික්වැල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දික්වැල් ආයුධ සංරක්ෂණ සභාව සහ දික්වැල් දීඝවාල්කාරාම මහ විහාරස්ථානය. ඉතින් අපි දන්නවා මේ හැමදේම සුබ මොහොතකින් සිදු කරන්නේ ඒ සිදු කරන කටයුත්තට ලැබෙන දායකත්වය ඔබලා බලන දායකත්වය තමයි මේ සෑම කටයුත්තක්ම හරි ආකාරයෙන් කරගන්න හැකියාව ලැබෙන්නේ. අපි ගෞරවයෙන් යුතුව නැවතත් පාදාභිවන්දනීයව සිහිපත් කරනවා දික්වැල් දීඝවාල්කාරාම ස්ථානයේ ගෞරවනීය විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ, අමරපුර සරකාර වංශ මහානිකායේ මාතර පළාතේ උපප්‍රධාන අධිකාරී සංඝනායක, එවැගේම විද්‍යාර්ථික මාපිරියනේ අධ්‍යක්ෂ ශ්‍රී සංස්කෘතික ඥානවංශ චූලපරම වංශජ, එවැගේම සමස්ත රටා සාමූහික ජනමාධ්‍යවේදී පින්වත් සීනිපැලේ රතනවංශ අපේ නායක ස්වාමීන් වහන්සේ, එවැගේම කවරක් මෙවැනි උතුම් කාරණා අභිමුව අවවාද ශාසන ලබා දෙන්න සහ නිවැරදිව ඕනෑම කටයුත්තක් සිදු කරන්නට මඟ පෙන්වීම සිදු කරන අපේ පින්වත් විද්‍යාර්ථී මහපිරියනේ පරිවේනාධිපති, එවැගේම ශාස්ත්‍රපති පඬිත, රූපවාහිනී ගුවන්විදුලි විචිත්‍ර ධර්මදේශක අගරකොළ පැලසේ දීපානන්ද අපේ පින්වත් නායක ස්වාමීන් වහන්සේ බොහොම නමස්කාර පූර්වකව අපි මේ මොහොතේ සිහිපත් කරන ලබනවා. එවැගේම දික්වැල් ආයුධ වෛද්‍ය සංරක්ෂණ සභාවේ අනුශාසක ධූරේ කටයුතු කරන ශ්‍රී සංඝතිලක දහම් පීඨාධිපති වේකල්වල පදුමසිරි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ නමස්කාර පූර්වකව සිහිපත් කරමින් අපි විශේෂ ස්තුතියක් පුද කරන්නට ඕනේ මේ කටයුතු වෙනුවෙන් සංවිධාන ශක්තිය ලබා දෙන සියලුම දෙනාට අපි වෙනුවෙන් මේ කටයුතු සිදු කරන්නට සම්බන්ධ වුණා. කමන්නේ ඔකත් අරගෙන මෙයා.
ඒ වෛද්‍යවරු හතරක දෙනා ඉන්නේ නේ. එන්නේ නැහැ ගොඩක් දෙනෙක්. පතිරනද පතිරගේ දෙයාට මට අඳුරන්න බෑ. කාලෙකින් යතේ කරා. යන්නේ මොනවද පොඩ්ඩක්.